හායි කොහොමද ඉතින්? මගේ යාළුවෝ සතුටින් පරිස්සමට ඇති කියලා හිතනවා. ඉතින් අදත් මගේ ජීවිතයේ ලස්සන දවසක් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා හිතුණා. අද ඉතින් අපේ අදීෂ් බබාට ඉඳුල්කට ගෑමේ චාරිත්‍රය සිදු කෙරෙනවා. උපන් වෙලාව අනුව සුබ නැකතක් එහෙම බලලා තමයි මේ චාරිත්‍රය සිදු කරන්නේ. අපි අපේ සාලය තමයි මේකට සූදානම් කරේ. හොඳට පිරිසිදු කරගෙන පැදුරක් කෙලලා ඒක උඩට සුදු රෙද්දක් දාලා කැවිලි වර්ගයක්, පළතුරක්, පොත් පෑන්, කණ්ණාඩියක්, මුදල්, රත්තරන් බඩු වගේ දේවල් තියලා සුවඳ දුම් අල්ලලා තමයි අපි මෙතන සූදානම් කළේ. ඉතින් අපේ පුතාට තිබුණේ කිරිබතක් සමග කිරි හොදි මිශ්‍ර කරලා ඉඳුල් කැට ගන්න. මේ ඉඳුල් කැට ගෑමේ චාරිත්‍රය සමහරක් වෙලාවට ප්‍රදේශය අනුව උපන් නැකත අනුව වෙනස් වෙන්න පුළුවන්. පුතෙක් නම් ඉඳුල් කට ගාන්නේ අම්මා. ඉතින් අපි බුදුන් වැඳලා එහෙම සූදානම් වුණා. අපි මේ විදිහට තමයි ඉතින් මෙතන සූදානම් කරගත්තේ. අපේ බබා නම් ඉතින් ඉඳුල් කට ගෑමේ චාරිත්‍රයට ටිකක් අකමැති වුණා. බලෙන්ම වගේ තමයි ඉතින් කවා ගන්න උනේ. මොකද එයාට ඕනි වෙලා තිබුණේ පැදුර උඩ තියෙන දේවල් ඉක්මනට අදින්න. මොකද එයා පොත් පෑන් වලට, එතකොට සෙල්ලම් බඩු වලට පොඩි අය ආසයිනේ. ඉතින් ඉඳුල් කට ගෑමේ චාරිත්‍රය මේ විදිහට තමයි අපි සිදු කරේ. ඉතාමත් සරල විදිහට අපි මේ චාරිත්‍රය සිද්ධ කරා. සමහරක් ප්‍රදේශවල නම් සමහර අය තම තමන්ගේ කැමැත්ත අනුව මේක ගොඩක් උත්සවශ්‍රීයෙන් ඒ වගේ සමරනවා. ඉතින් අපි ගොඩක් සරලව මේ විදිහට මේ කටයුත්ත යහපත් විදිහට සිද්ධ කරා. ඉතින් මේවා දවසක මතක විතරක් වෙන නිසා ලොකු වෙලා හරි මේ දේවල් පෙන්වන්න ඕන නිසා මම ඒවා මගේ මතක පොතට මේ විදිහට එකතු කරගන්නවා. දවසින් දවස ලොකු වෙන මගේ පුංචි පුතා කවදා හරි මේ වීඩියෝ එක දකී. එදාට එයාගේ අම්මයි තාත්තයි එයා වෙනුවෙන් කරපු දේවල් මේ විදිහට දකී. හෙමින් ලොකු වෙන මගේ පුංචි පුතේ ඔයාට දළදා සමිඳු පිහිටයි. අම්මයි තාත්තයි ඔයාට ගොඩාක් ආදරේ. එහෙනම් ඉතින් අදට අපි ගිහින් එන්නම්. ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු.